Hello boys. අද මම ඔයගලන්ට ගෙනාවා අලුත් budget perfume collection එකක්. මම අවුරුද්දකට විතර කලින් budget perfume ගැන වීඩියෝ එකක් කරා. ඉතින් ඒකට ගොඩක් හොඳ response ආවා. කට්ටිය කියවා තව වීඩියෝ එකක් කරන්න, තව අලුත් perfume ඕනි කියලා. මොකද එතනදී මම ගොඩක්ම review කරේ අපේ men's e-promo lk website එකේ තිබ්බ perfumes. ඉතින් මේ විදිහේ ඒවා ගොඩක් out of stock ලා තියෙනවා. කට්ටිය අලුත් ඒවා add කරන්න කියලා. ඉතින් අද ගෙනාවා සම්පූර්ණ collection එකක්. ඉතින් අපි දැන් බලමු මේ එකින් එක ගිහිල්ලා මේ වගේ ස්මෙල් එක කොහොමද, longevity එක කොහොමද, ඒත් එක්කම මොන වගේ තැන් වලද මේවා use කරන්න හොඳම කියලා. ඒත් එක්කම prices ඔක්කොම මම screen එකේ අඩින් දාන්න. හරි. මේ perfume වලට link එක මම description එකේ දාලා තියෙනවා. ඔයගලන්ට මේවා ගෙදරම ගෙන්න ගන්න පුළුවන් අපේ website එක හරහා. ඉතින් අපි යමු review කරන්න. මම perfume ටික ඔක්කොම මේ side එකට ගත්තා. අපි review කරන ඒවා මේ පැත්තෙන් තියමු. මං මෙතන තියෙන ඒවා ගොඩක් ස්මෙල් කරලා නැහැ. මාත් පළවෙනි පාර තමයි ස්මෙල් කරන්නේ. කියනොත් දැන් තමයි මේ වගේ longevity එක සම්බන්ධව මේවා budget perfume ඉඳලා සාමාන්‍යයෙන් පැය 4ක් වගේ තමයි මේ වගේ skin එකේ මේවා තියෙන්නේ. clothes වලට ඔයගලන්ට spray කරොත් පැය 7කට වඩා තියාගන්න පුළුවන්. මම මුලින්ම ගන්නම් මේ perfume එක. මේක BN කියන perfume house එකේ Lara කියන collection එකේ Taus කියන perfume එක. බලමු මේක smell එක කොහොමද කියලා. මේක තියෙන හරිම powdery luxury වගේ සුවඳක්. හරිම fresh floral ගතියක් තියෙනවා. මේක ගොඩක්ම fresh out of the shower smell එකක් තමයි එන්නේ. අපි සාමාන්‍යයෙන් shower එකක් දාලා ඉලා shampoo සබන් ඒත් එකම ඊට පස්සේ cologne එකක් දාලා powder එහෙම දාලා ඉද්දී අර එන smell එකක් තියෙන හරිම fresh calm soothing smell එකක්. ඒ වගේ smell එකක් තමයි මේකෙන් එන්නේ. මේක everyday use කරන හොඳ perfume එකක්. ඔයගලන්ට ඕනම තැනකට use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක fresh ගතියක් තියෙන හින්දා ඔයගලන්ට fresh feeling එකක් දවසම ගන්න පුළුවන්. gym එකට උනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි gym එකේ නම් ගොඩක් දාඩි දැම්මොත් අර powdery ගතිය හින්දා පොඩ්ඩක් සැරෙන්න පුළුවන්. ඒ හින්දා දාඩි දාන්න නැත්නම් නැතුව ඕන වෙලාවක මේක daily use කරන්න හොඳ perfume එකක් කියලා මම හිතනවා. ඊට පස්සේ අපි යමු ඒ collection එකේම white කියන එකට. Lara white. මේක නම් fruity smell එකක් තමයි එන්නේ. බලමු. මේක හරිම sweet fragrance එකක්. floral smell එකකුත් එක්ක candy smell එකක් එන්නේ. toffee වගේ හරිම sweet fragrance එකක්. මේක සාමාන්‍යයෙන් evening වලට තමයි මම හිතන්නේ ගොඩක් හොඳ කියලා. day time එකට වඩා සාමාන්‍ය date එකකට වගේ use කරන්න special අවස්ථාවල වගේ ගොඩක් හොඳයි. ඒත් එක්කම මේක මම හිතන්නේ unisex fragrance එකක්. men women දෙකලන්ටම මේක use කරන්න පුළුවන්. මේක හොඳ smell එකක් තියෙන perfume එකක්. romantic intimate අවස්ථාවලට ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒකෙම Lara මේක නම් name එකක් නෑ. මේකේ flower එකක් තියෙන්නේ. මේකත් ගොඩක් sweet. කලින් එකට වඩා මේක තව චුට්ටක් sweet. මේකේ නම් අර candy වගේ smell එකක් එන්නේ නෑ. මේක ඉන්නේ flowers roses වගේ rose smell එකක් තමයි ගොඩක් මේකෙන් එන්නේ. මේකත් date වගේ තමයි මම හිතන්නේ. මේක ගොඩක්ම female වලට තමයි suitable වෙන්නේ. මොකද මේකේ අර floral ගතිය වැඩි හින්දා men වලට use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒත් අර අවස්ථානුව වෙනස් වෙනවා. ඉතින් මේක girls වලට ගොඩක් හොඳ perfume එකක් boys වලට වඩා. ඉතින් Lara collection එකේ මේ තුන තමයි තියෙන්නේ. දැන් අපි යමු තව brand එකකට. අපි යමු Fog එකට. 2020 කියලා collection එකක් release කරලා තියෙනවා. අපි බලමු මේ වගේ smell එක කොහොමද කියලා. මේක 2020 Spark එක. මේකේ fresh smell එකක් තියෙන්නේ. ඒත් එකම පොඩි sweet ගතියකුත් එක්ක. aquatic smell එකක් තමයි තියෙන්නේ. අර Invictus එකේ වගේ පොඩි ambroxan note එකකුත් මේකේ තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳ fragrance එකක් daily use කරන office එකට වගේ. එහෙම නැත්නම් class වලට මම හිතන්නේ gym එකට උනත් ප්‍රශ්න නැහැ. daily full day use කරන්න පුළුවන් fragrance එකක්. මොකද මේකේ අර fresh ගතියකුයි sweet ගතියකුයි දෙකම එකට කලමේ තියෙන හින්දා. මම හිතනවා ගොඩක් හොඳ fragrance එකක් කියලා කොල්ලෙකුට daily use කරන්න. nice smell. මේක Fog 2020 collection එකේ Iris. මේක නම් මම දන්නවා මොකද්ද perfume එක කියලා. සුවඳ එන්නේ. ඒ කියන්නේ close perfume එක. මේක හරිම masculine smelling fragrance එකක්.
මම මුලින්ම හිතුවේ මේක ස්ප්‍රේ කරන්න කලින් මේකේ වගේ සුවඳ තියෙන කියලා. මොකද ක්‍රීඩ වෙන්ටස් එක වගේ කියලා. ඒත් ඊට වඩා වෙනස්. ටිකක් මෑස්කියුලන් ස්මෙල් එකක් තියෙනවා. ලාවට වගේ වුඩි ගතියකුත් තියෙනවා. ඊට වඩා නෝට්ස් මට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. ඒත් මේක ගොඩක් සූටබල් ඔප්ෂන් එකක් ඔෆිස් වලට වගේ. මොකද මේකේ හොඳ මෑස්කියුලන් මෑන්ලි ස්මෙල් එකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කො ස්පෙෂල් අවස්ථාවලට වෙයා කරන්න ඔය වෙඩින්ස් ඊට පස්සේ මීටින්ග්ස් ඔෆිස් වලට වගේ ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් ස්මෙලිං ෆ්‍රේග්‍රන්ස් එක මේක. Fog 2020 Pure Fusion කියලා. හරිද? මේක මේ දෙකටම වඩා ගොඩක් ස්වීට්. මේක හරියන ඩේට්ස් වලට වගේ තමයි. ස්පෙෂල් අවස්ථා වලට, ඊවිනිං ඉවෙන්ට්ස් වලට මේක ටිකක් attention grabbing fragrance එකක්. දැන් මේක fresh fragrance එකක්. මේක office වලට වගේ use කරන professional smelling fragrance එකක්. මේක date වල වගේ use කරන්න හොඳ seductive smell එකක් තියෙන fragrance එකක්. ඉතින් මේ frog fragrance ගොඩක් quality එකට හදලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ cap එක උනත් metal cap එකක්. මේ ටික ගොඩක් හොඳයි. දැන් ඔයගොල්ලෝ මේක 3ක් විතර use කරන්නත් පුළුවන්. මේක fresh අවස්ථාවලට day කියන්නේ daily use කරන්න. ඊට පස්සේ special අවස්ථාවලට office එකට වගේ මේක use කරන්න. ඊට පස්සේ evening night time ඔය function වලට මේගොල්ලන්ට use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු තවත් BN එකේ collection එකකට. ඊට කලින් අපි coffee ටිකක් smell කරලා ඉමු. මොකද මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නේ නැති කට්ටියට මම කියන්නේ perfume ගොඩක් smell කරද්දී එක දිගට නහයේ අර තියෙන sensitivity එක අඩු වෙනවා. ඉතින් coffee smell කරාම ආයේ sensitivity එක ආයේ යථාර්ථයට පත් වෙනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඔය perfume store වලට ගියම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ගොඩක් coffee beans එම jars වල දාලා තියෙනවා. අපිම BN එකේ VIP for men කියන fragrance එක review කරමු. මේක සාමාන්‍ය average fresh sweet smelling fragrance එකක්. day to day use කරන්න පුළුවන්. මේකේ ලොකුවට අර සංකීර්ණ notes එහෙම කියන්න අමාරුයි. දැන් මේ වගේ නම් චුට්ටක් notes මට කියන්න පුළුවන් වුණා. ඒත් මේක එහෙම ලොකුවට බෑ. සාමාන්‍ය normal average fresh sweet smell එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් හොඳයි daily use කරන්න class වලට lectures වලට වගේ. සාමාන්‍ය ඉස්කෝලේ යන කොල්ලෙකුට මම හිතනවා ගොඩක් හොඳ fragrance එකක් කියලා මේක. BN එකේම යමු for men red එකට. මේක ටිකක් sweet fragrance එකක්. මේකේ smell එක similar එකක් කියනවා නම් Mustang C කියලා fragrance එකක් තියෙනවා. මම කලින් ගොල්ලන්ට review කරා ඒක. ඒකේන smell එක තමයි මේකෙත් තියෙන්නේ. ඒ කියන්නේ sweet fresh දෙකම තියෙනවා. ඒ sweet පැත්තට ටිකක් වැඩි. මේක fresh පැත්තට වැඩි බරයි. මේක ටිකක් sweet පැත්තට බරයි fresh ගතියකුත් එක්ක. මේකත් ප්‍රශ්න නැහැ use කරන්න පුළුවන් daily. ඒත් ගොඩක්ම අර evening special අවස්ථාවල තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍යයෙන් teenage කෙනෙකුට වගේ ගොඩක් හොඳ fragrance එකක්. VIP for women majestic. හරිද? for women කියලා තියෙන බලමු මෙල්ලටත් වෙයා කරන්න පුළුවන්ද මේක කියලා. මේකෙත් powdery ගතියක් තියෙනවා. powdery floral වගේ. මේ floral ගතිය හින්දා වෙන්න ඇති මේක women කියලා දාලා තියෙන්නේ. ප්‍රශ්න නැහැ මේ මෙල්ලටත් use කරන්න පුළුවන් boys වලට use කරන්න පුළුවන්. මේක මම හිතන්නේ everyday use කරන්න පුළුවන් fragrance එකක් ඕනම අවස්ථාවලට ප්‍රශ්න නැතුව. මේකේ තර out of the shower fresh smell එකක් තියෙන්නේ චුට්ටක් අර floral ගතියක් එක්ක. VIP for men chocolate. ගොඩක් chocolate smell එකක් තියෙනවා මේකේ. තද coffee smell එකකුත් එක්ක chocolate smell එකක් තමයි මේකේ තියෙන්නේ. මේක නම් day time use කරන්න හොඳ fragrance එකක් නේ. ගොඩක්ම evening night time වගේ තමයි ගොඩක්ම හොඳ. date වල වගේ ප්‍රශ්නයක් නැහැ. හොඳ seductive smell එකක් තියෙනවා මේකේ. හරිම delicious නේ අර කණ්ඩ හිතන විදිහේ smell එකක් මේකේ තියෙන්නේ. VIP green. මේකත් fresh smell එකක් තියෙනවා. හැබැයි sweet පැත්තට ටිකක් බරයි. මේක හැබැයි ටිකක් similar වගේ මෙන්න මේකට. දෙකම ටිකක් එක ළඟින් යන්නේ. ඒත් මේකේ sweet ගතිය ටිකක් වැඩි වගේ. මේක fresh පැත්තට බරයි. මේක sweet පැත්තට ටිකක් බරයි. aquatic smell එක තමයි මේකේ එන්නේ. මේකත් ප්‍රශ්න නැහැ daily use කරන්න. ගොඩක් වාගේ දාඩිය දාන්න තැන් වල ඉන්නේ නැත්තම් ඒ කියන්නේ gym එකට එහෙම නැත්තම් වාගේ outdoor නෙවෙයි නම් වාගේ දවස ගෙවන්නේ. indoor වගේ නම් දවස ගෙවන්නේ. දවස පුරා use කරන්න ප්‍රශ්න නැති fragrance එකක් කියලා මම හිතනවා මේක. මේකත් day to day use එකට හොඳයි. VIP green. VIP black. මේකෙත් හරිම powdery smell එකක් තියෙන්නේ. පොඩි masculine manly smell එකකුත් එක්ක ඔයගොල්ලෝ powdery කියන එක තේරෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඔය
බොඩි වලට දාන පවුඩර්ස් වල ස්මෙල් එක තියෙන අර නහය පිරෙනවා වගේ පවුඩර් ස්මෙල් කරද්දි අන්න ඒක තමයි පවුඩරි ගතිය කියලා කියන්නේ. ඉතින් හැම ස්මෙල් එකක් මේකේ තියෙනවා. ඉතින් මේකත් හොඳයි ඔෆිස් වලට වගේ ස්පෙෂල් අවස්ථා වලට. මෑස්කියන් ස්මෙල් එකක් තියෙනවා මේකේ. ඊට පස්සේ අපි යමු VIP for men wood. wood කියලා කියන්නේ වල්ල පට්ට. මේක නම් ටිකක් සැර ෆ්‍රේග්‍රන්ස් එකක්. මේකේ හරිම ස්ට්‍රෝං ස්මෙල් එකක් තියෙන්නේ. wood ස්මෙල් එකක් මේකේ තියෙන හොඳටම. නිකන් අර වයින් වගේ ටයිප් එකේ ස්මෙල් එකක් තියෙන්නේ මේකේ. මේක කොහොමත් ඩේ ටයිම් එකට යූස් කරන්න හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් නෙමෙයි. නයිට් ටයිම් ප්‍රශ්නයක් නැහැ. ඊවිනිං ඉවෙන්ට්ස් වලට. ඒ කියන්නේ කූල් වෙදර් එකක් කෝල්ඩ් වෙදර් වගේ තියෙන තැන් වලට ප්‍රශ්නයක් නැහැ මේක. මොකද එහෙම නැත්තම් මේකේ අර සරත් එක ප්‍රොජෙක්ෂන් එකකින් හෙඩෙක් එකක් එන්න පුළුවන්. දැන් මේ වගේ දවල් එහෙම ව්‍යා කරන් හිටියොත් එහෙම දාඩියත් එක්ක මාර විදිහට මේක අර බෑඩ්ලි ප්‍රොජෙක්ට් වෙන්නේ. ඔයාට කිසිවෙත් ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට අනිවාර්යෙන් එන්න පුළුවන් හෙඩෙක් එකක්. හරිද? නයිට් ටයිම් වලට තමයි හොඳ. ඒකත් එක්කම බෝල්ඩ් හරිම යුනික් ස්මෙල් එකක් තියෙන ෆ්‍රේග්‍රන්ස් එකක්. හරි BN එකේ VIP කලෙක්ෂන් එකේ ෆ්‍රේග්‍රන්ස් උත් එච්චරයි තියෙන්නේ. දැන් අපි යමු අපි මේ ටික අන්තිමට තියලා මේ BN එකේ තව කලෙක්ෂන් එකක් මේ ටික අන්තිමට තියලා අපි ඊතුරු වෙන ඒවා ටික කතා කරමු. ඊට කලින් කොෆි ටිකක් ඕන නම් මොකද කලින් ෆ්‍රේග්‍රන්ස් එක හරිම සැරහින්දා. අපි යමු Mustang Blue එකට. මේකෙත් ෆ්‍රෙෂ් ස්වීට් ස්මෙල් එකක් තියෙන්නේ. ගොඩක් සිමිලයි මෙන්න මේකට. සාමාන්‍යයෙන් මේ blue red වගේ තියෙන perfume එක සමාන ස්මෙල් එකක් තමයි තියෙන්නේ. හරිද? දෙක ගොඩක්ම සිමිලයි. හරිද? blue ඊට පස්සේ red වගේ තියෙන fragrance ඔක්කොම එක ස්මෙල් එකක් තමයි යන්නේ. ඉතින් මේකත් අර perfume එක වගේ daily use කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. class ඉස්කෝලේ වගේ දේවල් වලට හොඳයි. මේක fabulous. මේක sweet fresh smell එකක් තමයි තියෙන්නේ. මේක daily use කරන්න හොඳයි. ලාවට වගේ powdery ගතියකුත් තියෙනවා ලාවට වගේ. එහෙම ලොකුවට note break down කරන තරම් එහෙම complexity එකක් නැහැ මේ fragrance එකේ. ඒ සාමාන්‍යයෙන් normal day to day wear කරන්න ගොඩක් හොඳයි. class lectures school වගේ. මේක sweet love golden. මේක මතනේ ladies fragrance එකක්. මේකේ තර powdery sweet ගතිය තියෙනවා සාමාන්‍යයෙන් ඔය ladies perfume වල තියෙන. ඒත් අපේ site එකේ දාලා තියෙනවා ඔයගලන්ට gift එකක් විතර හරි girlfriend අරන් දෙන්න පුළුවන්. හරිද? BN එකේ තව collection එකක් තියෙනවා. මෙන්න මේවා ටික review කරන්න කලින් මම පොඩි break එකක් අරන් යන්නම්. මොකද මගේ smell sensitivity එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් පොඩි විනාඩි 10ක break එක අරන් ඇවිල්ලා මම ආයේ ඊට ටික review කරන්න. හරි පොඩි break එකක් අරන් ආවා boys. දැන් අපි යමු මේ ටිකට. මේක Royal Marriage. මේකත් sweet powdery ගතියක් තමයි තියෙන්නේ. ඒත් අර smell එක ටිකක් වෙනස්. අර කලින් powdery වලට වඩා. මේකත් ගොඩම ෆීමේල් පැත්තට තමයි ගොඩක් මේ වෙන්නේ. ඒත් යුනිසෙක්ස් දෙකොල්ලන්ටම යූස් කරන්න පුළුවන් වයිබ් එකකුත් තියෙනවා මේකට. මේකත් ඊවිනිං අවස්ථාවලට වගේ හොඳයි යූස් කරන්න. Royal Marriage Red කියලා තියෙනවා. මේකේ තියෙන්නේ මං කිය වගේ මෙන්න මේ ස්මෙල් එකට උරු ස්මෙල් එකක්. ස්වීට් ඊවිනිං අවස්ථාවට තමයි හොඳ මේක. මේකේ පොඩි මෑස්කින් ස්මෙල් එකකුත් තියෙනවා. ෆ්‍රෙෂ් ස්වීට් ගතියකුත් එක්ක. මේක හොඳ ඔෆිස් එකට වගේ normal use කරන්න හොඳයි. හොඳ budget option එකක්. everyday වුණත් ප්‍රශ්න නැහැ. කියන්නේ දවසම use කරන්න ගොඩක් හොඳයි. පොඩි ෆ්‍රෙෂ් ගතියකුත් තියෙනවා, ස්වීට් ගතියකුත් තියෙනවා. ඒත් එක්කම මෑස්කියන් ස්මෙල් එකකුත් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ fragrance එකක් තරුණ කොල්ලෙකුට use කරන්න daily. BN9X fragrance එක නම. මේකත් red fragrance එකක්. සාමාන්‍යයෙන් fragrance එකක් red කියපුවම ඔක්කොම එකම ස්මෙල් එකක් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ස්වීට් පැත්තටම ගොඩම බර මේක. පොඩි ෆ්‍රෙෂ් ගතියකුත් එක්ක. මේකට ටිකක් සිමිලර්. හරිද? ඒ චුට්ටක් මේකේ ස්මෙල් එක සැරයි. මේකේ පොඩි පවුඩරි ගතියක් තියෙනවා. මේකේ එහෙම පවුඩරි ගතියක් නැහැ. normal sweet fresh ගතියක් තමයි තියෙන්නේ. මේකට ටිකක් ළඟින් යනවා. ස්පෙෂල් අවස්ථාවලට තමයි හොඳ dates ඊට පස්සේ evening අවස්ථාවල වගේ day time use කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මට මතකයි මේ ස්මෙල් එක තියෙන fragrance එකක් තිබ්බා ඉස්සර මම ওই perfume වලට ගොඩක් මේ වෙන්න කලින්. ඒක මම use කරලා තියෙන day time එකේ මගේ තාත්තගේ fragrance එකක්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒත් sweet පැත්ත තමයි ගොඩක්ම මේක මේවා වෙන්නේ. ඊට පස්සේ අපි යමු මේකට BN Royal Black.
මේකේ මෑස්කියුලර් ස්මෙල් එකක් තියෙන්නේ පොඩි ෆ්‍රෙෂ් ගතියකුත් එක්ක. මේක හොඳයි ඔෆිස් වලට වෙලා කරන්න. මෙතන තිබ්බ එක ෆ්‍රේග්‍රන්ස් එකක් එකට ළඟින් යනවා. මේකට ෆොග් එකේ අයිරිස් එකට ළඟින් යන ස්මෙල් එකක් තියෙන්නේ. මෑස්කියුලර් ඔෆිස් එකට වගේ ගොඩක් හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් මේක. හැබැයි මේකේ ලොන්ජිවිටි ටිකක් වැඩි මේකට වඩා. මේකත් ගොඩක් හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් ඔෆිස් එවරිඩේ වගේ යූස් කරන්න කොල්ලෙකුට. අනිත් එක 9:30 am. ඔයගොල්ලෝ දන්නනේ අප්නා 9 pm එක. මේක 9:30 am කියලා එකක්. බලමු කොහොමද ස්මෙල් එක කියලා. හරිම හයි කැප් එකක් තියෙන්නේ. මේකෙත් පවුඩරි ලක්ෂරි ස්මෙල් එකක් තියෙන්නේ. මේකත් ඩේ ටයිම් එකට වඩා ඉවිනිං වගේ තමයි ගොඩක් හොඳ. මේක මම හිතන්නේ යුනිසෙක්ස් ෆ්‍රේග්‍රන්ස් එකක්. බොයිස්ලට ගර්ල්ස්ලට දෙකලටම හොයා ගන්න පුළුවන්. ටවුස් එකට චුට්ටක් ළඟින් යනවා. ගොඩක් නෙවෙයි. ඒ වගේ සිමිලර් ස්මෙල් එකක් තියෙනවා. දැන් අපි රිවිව් කරමු BN එකේ මේ අලුත් කලෙක්ෂන් එක. මේකට මේකේ නම තියෙන්නේ QASA කියලා. මම සර්ච් කළා බද්ද ඒක ස්පෙල් කරන්නේ කාසා වගේ විදියට. හරිද? ඉතින් මේ කාසා කලෙක්ෂන් එකේ හඩ්සන් කියන පර්ෆියුම් එක. මේකේ ඇටමයිස් එකත් හරිම ක්වොලිටි බජට් ෆ්‍රේග්‍රන්ස් එකට සාපේක්ෂව. මේක ටිකක් වෝම් ඊට පස්සේ ලාවට ෆෘටි ගතියකුත් එනවා. මේන්ලි වුඩි මේක. මේක ලක්ෂරි ස්මෙල් එකක් තියෙන ෆ්‍රේග්‍රන්ස් එකක්. ඉතින් මේක ගොඩක්ම හොඳයි ඊවනිං ස්පෙෂල් අවස්ථාවලට ඊට පස්සේ ඔෆිස් මීටින් මෙන්න මේ වගේ තැන්වලට මම හිතනවා මේක ගොඩක් හොඳයි කියලා. මොකද ඒ වගේ තැන්වලදී කැපිලා පේන්න පුළුවන් ඔයාලට මේ ස්මෙල් එකෙන්. මේ අලුත් BN කලෙක්ෂන් ඇත්තටම මේ ගොඩක් හොඳයි. ගොඩක් හොඳ රිවිව්ස් උත් තියෙනවා මේවට. ඊට පස්සේ අපි යමු මේකට. මම කියාගේ මේකේ මහර සැටිස්ෆයින් ඇටමයිස් එකක් තියෙනවා. මේක කාසා only blue. බ්ලූ කියද්දී කොහොමත් බ්ලූ ෆ්‍රේග්‍රන්ස් වල ෆ්‍රෙෂ් ගතියක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒක මේකේ තියෙනවා. ඒ වගේම ඇක්වටික් ලාවට ෆෘටි නෝට් එකකුත් තියෙනවා මේකේ. මේක ඩේලි යූස් කරන්න ප්‍රශ්නයක් නැහැ. normal day to day life එකේ මේක යූස් කරන හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක්. හොඳ nice fresh sweet smell එකක් එක්ක. කාසාස් only black. මේක හරිම unique smell එකක් තියෙනවා. නිකන් බබල් ගම් වගේ ස්මෙල් එකක් එනවා මේකෙන්. හරිම attention grabbing unique fragrance එකක් මේක. මේක ඩේ ටයිම් එකට නම් ගැලපෙන්නේ නැහැ. ගොඩක්ම ස්පෙෂල් අවස්ථාවලට තමයි. ඔය පාටි වගේ අවස්ථාවලට ඉගෙන වාට හැමෝගෙම අවධානය වාගේ පැත්තට ගන්න ඕන නම් මේක හොඳ fragrance එකක්. හරිම unique. ඒකම හරිම sweet. Casa Imperial. මම හිතන්නේ මෙතන තියෙන fragrance වලින් best smelling එක මේක වෙන්න ඕනේ. මේක type එක කියනවා නම් fresh sweet fragrance එකක්. ඒ sweet ගතිය ටිකක් වැඩි. ඒ වුණත් අර candy වගේ sweetness එකක් නේ හරිම fresh sweetness එකක් මේකේ තියෙන්නේ. green note එකක් එනවා. එකෙන් green සාමාන්‍යයෙන් nature එක තියෙන්නේ. අන්න ඒ වගේ green smell එකක් එනවා මේකෙන්. John Paul Gaultier Paradise Garden එහෙම නැත්නම් Hawass එකේ Tropica කියලා තියෙන්නේ. අන්න ඒ වගේ fragrance smell කරලා තියෙනවා නම් අර tropical smell එකක් එනවා මේකෙන්. ඒවට similar නෑ වුණත් අර ඒකේ තියෙන tropical vibe එක මේකේ තියෙනවා. This is a really good smelling fragrance. Casas blush. මේක මම හිතන්නේ female එකක් වෙන්න ඕනේ. බලමු මේක unisex කියලා. මේක ෆීමේල් පැත්තට බර එකක්. හරිම පවුඩරි ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙනවා. මං හිතන විදියට මේකට සිමිලර් වෙන්න ඕන. නෑ මේකේ රෝස් ගතිය වැඩි. මේකේ රෝස් නෝට් එක වැඩි. මේකේ ඉච්ච රෝස් නෝට් එකක් නෑ. පවුඩරි ගතිය සේම්. පවුඩරි ෆ්ලෝරල් ස්මෙල් එකක් මේකේ තියෙනවා. ඊට පස්සේ ෆයිනලි අපි අන්තිමේකට යමු. මේක only one. මේක හරිම
ස්වීට් හරිම ෆ්ලෝරල් කැන්ඩි ස්මෙල් එකක් එනවා කේක් වල තියෙන අයිසිං තියෙන්නේ අනේ වගේ ස්මෙල් එකකුත් එනවා හරිම ඩිලිෂියස් ෆ්‍රේග්‍රන්ස් එකක් මේක යුනිසෙක්ස් විදිහට ව්‍යා කරන්න පුළුවන් හැබැයි අර පාටි වගේ අවස්ථාවලට විතරයි හරිද අවධානය හැමෝගෙම දිනා ගන්න ඕන නම් පාටි අන්න ඒ වගේ තැන්වලදී ක්ලබින් වගේ තැනකට මේක යූස් කරන්න පුළුවන් ඒත් මේක ගොඩක්ම ෆීමේල් පැත්තට බර වෙන එකක් ඉතින් මේක ඇත්තටම හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් හරිම ඩිලිෂියස් ස්මෙල් එකක් තියෙනවා කණ්ඩ හිතනවා වගේ අර බර්ත්ඩේ කේක් එකක් ගමුකෝ බර්ත්ඩේ කේක් එකේ ස්මෙල් එක තමයි මේකේ තියෙන්නේ ඉතින් බොයිස් මේවා තමයි අපි අපේ වෙබ්සයිට් එකේ දාපු අලුත්ම බජට් ෆ්‍රේග්‍රන්ස් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට හරියන පර්ෆියුම් දෙක තුනක් හොයාගන්න. ඉතින් මේ ඔක්කොම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකේ mensimprovement.lk ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඉතින් සයිට් එකේ හැම ෆ්‍රේග්‍රන්ස් එකක්ම ඉස්සරහින් අපි දාලා තිනවා මොන වගේ තැන්වලද මේ ෆ්‍රේග්‍රන්ස් එක ගොඩක්ම සූටබල් වෙන්නේ කියලා. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි ඔයගොල්ලන්ට අවශ්‍ය තැනට අදාළ ෆ්‍රේග්‍රන්ස් එකක් ගන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකට යමු. peace